සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ දෙමළ භාෂාව ඉතා වැදගත් වචනයක් ඉප්ප කියන වචනය ගැන කතා කරන්න යනවා. ඉප්ප කියන්නේ දැන් කියන අදහස එන්න, ඉප්ප වාංග, යන්න, ඉප්ප පෝංග, කන්න, දැන් කන්න, ඉප්ප සාපිඩුංග, දැන් කන්න, දැන් බොන්න, ඉප්ප කුඩිංග. මේ වගේ වචන කතා කරන්න පුළුවන් ඉප්ප කියලා දාලා සරල වාක්‍ය. ඒවා තමයි අපේ දෙමළ භාෂාවේ තවත් වචනයක් තමයි පන්නුග කියන වචනේ. මොකද්ද? පන්නුංග. පන්නුංග කියන එකේ අදහස තමයි කරන්න. කෝල් පන්නුංග. කෝල් පන්නුංග කියන්නේ කෝල් කරන්න. මෙහෙම කියමු. දැන් කෝල් කරන්න. ඉප්ප කෝල් පන්නුංග. chat කරන්න. chat පන්නුංග. ඉප්ප chat පන්නුංග. දැන් chat කරන්න කියලා ගන්න පුළුවන්. ඊළඟ තමයි busy. මම දැන් busy. நான் இப்ப busy. நான் இப்ப busy. ඒ වගේම තමයි මම දැන් ටිකක් busy. நான் இப்ப கொஞ்சம் busy. நான் இப்ப கொஞ்சம் busy කියන වාක්‍ය හදා ගන්න පුළුවන් අපිට දිග වාක්‍ය හදා ගන්න පුළුවන්. ඊළඟට இப்ப நீங்கள் கால் பண்ணுங்க. இப்ப நீங்கள் கால் பண்ணுங்க. ඔයා දැන් කෝල් කරන්න. වීඩියෝ කෝල් பண்ணுங்க. இப்ப වීඩියෝ කෝල් பண்ணுங்க. මෙන්න මේ විදිහට දෙමළ භාෂාවේ මේ ඉප්ප කියන වචනේ දාලා අපිට වාක්‍ය රටා ගොඩනගා ගන්න පුළුවන්. තව වැදගත් වචනයක් තමයි දෙමළ භාෂාව අපිට හම්බෙන එක. ඉප්ප කියන වචනයත් පන්නුංග කියන වචනයත්. ඉප්ප කියන්නේ දැන්, පන්නුංග කියන්නේ කරන්න කියන අදහස.